ආදරණීය ඔබ සැමට අලුත් දෙයක් අලුත් දෙයක් අපි සොයාගෙන ඔබේ ආලින්දයට ආවා. අපේ මුඛ්‍ය පරමාර්ථය තමයි ඔබ කායික වශයෙන් සුවපත් කරන්න. අපේ මුඛ්‍ය පරමාර්ථය තමයි ඔබ මානසික වශයෙන් සුවපත් කරන්න. අපේ පොදු පරමාර්ථය තමයි ඔබ ආධ්‍යාත්මික වශයෙන් සුවපත් කරන්න. මේක ලේසි නෑ. හොඳ දේවල් කරනකොට දෙන්නේ නෑ මායя එනවා. මතක තියාගන්න. හිතනවා සමහර අය කියනවා අනේස අවුරුදු 10ක් තුල සිටම මම භාවනා කරන්න උත්සාහ කරනවා මොනවා හරි එක දිගට එක වේලාවට භාවනා කරන්න යනකොට මොනවා හරි කරදරයක් වෙනවා කියලා. මතක තියාගන්න මාර බන්ධන. විශ්වයේ හොඳ දේවල් කරන්න දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න නපුරු බලවේග අහිතකර බලවේග ඉන්න. ඔබ භාවනා කරන්න ආරම්භ කරපු දවසේ ඔබේ ගෙදර බල්ලා ඇවිල්ලා ඔබේ මූණ ලෙව කන්න පටන් ගන්නවා. කවුද ආවේ? මාරයා. බිරිඳ ස්වාමියා භාවනා කරන්න යනකොට බිරිඳ ඇවිල්ලා ඉවර වෙලා රත්විත තේක අරගෙන ඔළුව උඩ තියලා කියනවා එන්න ඩාලින් තේක බීලා පස්සේ භාවනා කරන්න කියලා. ඔළුව ගිනි ගන්න නිසා හැරිලා බලනකොට ආවේ බිරිඳ නෙමෙයි ආවේ මල යක්ෂණියක්. ඒ ආවේ බාධකයක්. එහෙම බාධා එනවා. ඉතින් මතක තියාගන්න කාමරේ වහලා භාවනා කරන්න යනකොට ලොකු සුළඟක් ඇවිල්ලා කාමරේ හෙලවිලා ඒ දෙසට අවධානය යනවා. එක මීයක් කර ඇඟ දිගේ දුවන්න පුළුවන්. ඒ ඉන්නේ මාරයා මාර බාධක. ඔබට පුළුවන් නම් මේ මාර බාධක ජයගෙන යන්න ඔබට මේ ගමන ඉතාම පහසුවෙන් යන්න පුළුවන්. ඔබට අවශ්‍ය වෙන්නේ අවබෝධය විතරයි. ඒ අවබෝධය ගැන කියලා දෙන්න අපූර්ව නාලිකාවක් මේක. ඔබේ ජීවිතේට ලං වෙන, ඔබේ හදවතට ලං වෙන, ඔබට සුන්දර දේවල් කියලා දෙන, ඔබ ජයග්‍රහණය නෙවෙයි විජයග්‍රහයි ගමනකට ගෙන යන අපූර්ව නාලිකාවක් මේ. ඒ නිසා ආදරෙන් ඉල්ලා සිටිනවා බලන මේ මොහොතේම සබ්ස්ක්‍රයිබ් කරන්න කරලා එන්න එකතු වෙන්න කියලා ඉල්ලා සිටින ගමන් අද කතා කරන ගොඩක් අය මට කියන සර්ගේ YouTube නාලිකාවල සර් සැරිසරන දේවල් බලන්න කැමතියි. ඇයි? යෝග විතරක් නෙමෙයි ජීවිතය ගැන කියලා දෙනවා, දියුණු වෙන ක්‍රමවේදත් කියලා දෙනවා කියලා. මම පල්ලෙහාම මට්ටමේ ඉඳලා තමයි මගේ ජීවිතය ආරම්භ කරන්නේ. මේ දේවල් අත්දැක බලන විතරන්නේ මට විශ්වයේ පෙර කුසල් විශ්වයේ ගොඩක් දේවල් ග්‍රහණය කර ගැනීමේ අවස්ථාව මට සලසලා දීලා තියෙන විශ්වයේ. මට විතරන්නේ ඔබටත් දීලා තියෙනවා. ඕමනාවක් නැති නිසා ඒවා වැහිලා තියෙනවා. ඔබට ඔය ඉන්න තත්වයෙන් මිදෙන්න අවශ්‍ය නම් ඔබට යම් දේවල් අත්හදා බලන්න පුළුවන්. ඔබේ කර්ම බලවේග වැඩි නැ එකපාරේ එන්නේ නැහැ. නමුත් අතහරින්න එපා. එක දිගට කරගෙන යන්න. ඒ වගේ අපූර්ව ක්‍රමවේදයක් ගැන තමයි දැන් කියලා දෙන්න සූදානම් වෙන්නේ. කුබේරා මුද්‍රා. කවුද මේ කුබේරා? මේ මතක තියන්න මේ කුබේරා කියන එක්කෙනා අපි දැකලා තියෙනවා ගොපල්ලා. දැකලා නෙවෙයි අහලා තියෙනවා. මාලා දැකලා තියෙනවා කියලා කියනවා. ගොපල්ලා. ඔබ අහලා ඇති ඔය ගව ගාලේ රාත්‍රී කාලේ දැන් නම් ඉස්සර කතා කරන්නේ ඉස්සර කතා කරන ගම් පළාත්වල පාන්දර කිරි දුවන්න යන්න එපා ගොපල්ලා ගහයි කියලා. ගොපල්ල එනවා කියලා. එතන මේ ගොපල්ලා කියන කෙනාට තමයි කුවේරා කියලා කියන්නේ. ඒ කුවේරා කියලා කියන දෙවියෝ අඩක්. එයා රත්තරන් වලට කැමතිලු. එයා අඩ නිරුවත් දෙවි කෙනෙක් වශයෙන් සලකන්නේ. කියන අඩයි පෙන්눔 කරන්නේ. එයා රත්තරන් පෙරවගෙන ඉන්නවා. කියන්නේ ධනය හා සෞභාග්‍ය සංස්කෘතිකත්වයේ සම්පතක් කියලා කියන මේ ලක්ෂ්මිය වගේ. කුවේරා. එතකොට එයාට ආරාධනා කරලා මන්ත්‍ර ගායනා කරනවා නම් එයාව ආකර්ෂණය කරන්න පුළුවන් මුද්‍රා භාවිතා කරනවා නම් ඔබට එන ධන බාධක ධනෙ ලැබෙන තියෙන සල්ලි වගේ ලැබෙන්නේ නැහැ. මේ ළඟටම ඇවිල්ලා යනවා. අන්න ඒ වගේ බාධක එහෙම නැත්නම් ධනෙ හීන වෙනවා නම් ධන ආකර්ෂණය නැත්තම් කියනවා මේ කුබේරා මුද්‍රාවේ යෙදෙන්න කියලා. යෙදෙන ගමන් කියන මන්ත්‍රයක් කියන්න කියලා මන්ත්‍රය ටිකක් ඔබට අමාරු නිසා මන්ත්‍රය කියන්නේ මම අත්හදා බලලා තියෙනවා. මේ මුද්‍රාවයි මේ භාවනාවයි හරි වැදගත් වෙනවා. මේ මුද්‍රාව මේ භාවනාව මේක බලලා තියෙන දවල් 12ට නම් කරන්න යන්න එපා. මේක බලන රාත් 12ට නම් කරන්න යන්න එපා. වෙලාවක් තියෙනවා. කොයි වෙලාවේද? බ්‍රහ්ම මුහුර්ත කොයි වෙලාවේද? ඔබ අවදි වෙන 9:10 වෙලා නැහැ. පාන්දර 4:12යි 5:12යි අතර කාලේ. එක දිගට මාස 3ක් කරන්න. කරලා අත්හදා බලන්න කොහොමද මේ මුද්‍රාව වෙදෙන්නේ? මේ මුද්‍රාව යෙදෙනකොට භාවිතා කරන්න පුළුවන් ඉරියව් ගණනාවකුත් තියෙනවා. පద్මාසනයේ ඉන්න පුළුවන්,
වජ්‍රාසනයේ ඉන්න පුළුවන්, සිද්ධාසනයේ ඉන්න පුළුවන්, ස්වස්තිකාසනයේ ඉන්න පුළුවන්, ඕනෑම භාවනා ආසනයක ඉන්න පුළුවන්. මම අපේ ඉන්නවා දෙදෙනෙක් ඉන්නවා දෙදෙනාම යෝග උපදේශිකාවන් රොමේන් ලක්මාලි. මම ලක්මාලිට කියන ඉස්සෙල්ලාම පద్මාසනයේ දෙන්න කියලා බලන්න නේද ලස්සන අපූර්ව බලන්න. පාදයක ඉදිරියට යොමු කරන ඕන බලන්න. කොන්ද හොඳට ඍජු කරන් ඉන්න. ඔන්න බලන්න පద్මාසනයට ආකාරය කලබල නැහැ. හරි සංසුන් බලන්න. එමි සංසුන් ලිහිල්ල එනවා. ඇවිල්ලා ඔන්න නිකන් අත් දෙක චින්මේ මුද්‍රාව තියාගෙන නිකන් ඔහේ ඉන්නවා. ඊට පස්සේ අපේ ඉන්නවා දකුණු පැත්තේ රොමේන් එන්න බලන්න වජ්‍රාසනයට ඔන්න බලන්න වජ්‍රාසන. මම කියන්නේ සමහර අය මේ විදිහට ඉන්න බෑනේ ඕන ඉරියව්ව. ඔන්න දකුණු පාදේ නැවුවා. වම් පාදේ නැවුවා. පාද පතුල් මාස වාඩි වෙලා කොන්ද ඍජු කරගෙන ඉන්නවා. බලන්න. ඉතලා දැන් අපි ඔන්න දැන් කුබේරා මුද්‍රාවට යනවා. අත් දෙක ඉදිරියට යොමු කරන හැමෝම දෙන්නම යොමු කරන අත් දෙක ඉදිරියට. යොමු කරලා සුලංගිල්ල ඇතුළට නවන අල්ල මතට සුලංගිල්ල නැවුවා. හරි. වෙදගිල්ල නවන්න හිමින් නැවුවා. නවලා එතකොට තියෙන්නේ ඉතුරුලා තියෙන්නේ මැදගිල්ලයි දබරගිල්ලයි. මැදගිල්ලයි දබරගිල්ලයි මහපට ඇඟිල්ල තද කරන්න. මහපට ඇඟිල්ල තද කරලා. තද කරලා අත් දෙක දණහිස්සුඩ තියාගන්න. තියාගෙන කොන්ද හොඳට ඍජු කරගන්න. ඇස් පියාගන්න. ඔන්න කුබේරා මුද්‍රාවේ ඉන්නවා. දැන් කියන්නේ ධනය ආකර්ෂණය කරගන්න, ධන බාධක නැති කරගන්න, ධනය ළඟා කරන්න කියන මුද්‍රාව තමයි කුබේරා මුද්‍රාවේ. දැන් මේ මුද්‍රාවේ ඉඳලා ධනය එන තැන කොහෙද යෝගවල? මූලාධාර චක්‍රය. ලිංගයට දෑගුලක් කියන මූලාධාර චක්‍රය. ලිංගේ පාමුල මූලාධාර චක්‍රය. එතකොට මේ මූලාධාර චක්‍රයේ පාට තමයි රතු පාට. ඔබට ධන බාධක එන්නේ ප්‍රධාන හේතුව තමයි මූලාධාර චක්‍රය ඇක්ටිව් නැහැ. ඔබට වෙන්නේ මේ දේවල් දන්නේ නැත්නම් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න තත්ත්වයටපත් වෙනවා. ඔබේ පඩිය රුපියල් 30000 තමයි. මම ලිමිටඩ් නෙමෙයි අන්ලිමිටඩ්. ලක්ෂ 10 15 මාසෙට හම්බ වෙනවා. ලක්ෂ 50 මාසෙට හම්බ වෙනවා. මම මේ දේවල් හැමදාම මගේ ජීවිතයේ එක පොලිසි එකක් තමයි එක දෙයක් තමයි මම තීරණය කරන් ඉන්නවා. මම උදේ පාන්දර නැගිටලා මේ දේවල් ටික අනිවාර්යෙන් කරනවා. අනිවාර්යෙන්. එකක් මම අවුරුදු ගාණක් තිස්සේ මේක අත්හදා බලලා මට සාර්ථකයි. නැත්නම් මගේ ගමන් බිමන් වලට ඉන්දියාවේ යනකොට ඔබ දන්නවා එක්කෙනෙකුට දැන් ටිකට් ඔක්කොම වේදම් කරන් ගිහිල්ලා එහෙ එන්ජොයි කරන්න ගියොත් අඩුම වශයෙන් ලක්ෂ 5ක් පහමාරක් යනවා. අපි ගියා 30 ගාණක් හැමෝම මේ ආකාරය වේදම් කළා කිසිම ගැටලුවක් ආවේ නැහැ. හැමෝම පුරුදු පුහුණුනා. ඒ සති කාලවල අපි කුවේර මුද්‍රාව කළා. ඊට පස්සේ මූලාධාර චක්‍රය අවධානය යොමු කළේ ඒක ඇක්ටිව් කළා. මේක ඔබ අත්හදා ඔබ ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරය ආරම්භ කරන්න ඉස්සෙල්ලා ඔබ යම් කිසි ආකාරයක තව ගෘහණියක් නම් ඔබට මුදල් අවශ්‍යතාවය තියෙනවා නම් මේක එක දිගට මං කියන උදේ පාන්දර නැගිටලා මේ කුවේරා මුද්‍රාවේ මේ භාවනාව කරන්න. දැන් ඔබ දැක්කා කුවේරා මුද්‍රාව. දැන් ඉන්නේ පద్මාසනයේ ඉන්නවා. ඊට පස්සේ වජ්‍රාසනයේ ඉන්නවා. දැන් පద్මාසනයේ වජ්‍රාසනයේ ඉඳලා මොකද ඊළඟ පියවර කරන්නේ? ඇස් පියා ගන්න. ඇස් පියාගෙන හිමින් හුස්ම අරගන්න. සෙමින් හුස්ම අරගන්න. නාසයෙන් ඇස් පිනහ වේගෙන සෞභාගයේ ලැබෙන්නේ සිනහ වෙන ආදරණීය මිනිස්සුන්ට නපුරු දුර්ජන අසස්පුරුෂ මිනිස්සුන්ට සෞභාගය නැහැ පලා. ඒ නිසා තමයි පුළුවන් තරම් හිනහ වෙන්නේ. සිනහ වෙලා සෙමි විශ්වාකර්ෂණය ලැබෙනවා. සෙමින් හුස්ම අරගන්න. ඒ ගත්ත හුස්ම හිමින් සුසුම්නාව දිගේ පහළට ගිහිලා ලිංගේ පාමුලට යනවා කියලා හිතන්න. හිතලා මූලාධාර චක්‍රය ඉංග්‍රීසියෙන් කියන රූට් චක්‍ර කියලා එහෙම නැත්නම් මනි පොයින්ට් කියලා කියන ඔතනට ඒක එතනට රඳවගෙන ඉවර වෙලා රතු පාට ආලෝකයක් දකින්න. දැකලා ඔබ කියනවා මේක ඇක්ටිව් කරන බීජ මන්ත්‍රයේ ලාම් හුස්ම අරගන්න ඕන පිට කරන ගමන් ඒ ආකාරය. අප හොඳට හුස්ම අරගන්න. අපි තුන් දෙනාම කියන බලන්න හුස්ම අරගන්න පිට කරමින් රතු පාට ඒ හුස්ම රඳවගෙන සෙසීම් සුසුම්නාව දිගේ කොඳු යට පෙළේ පාමුලට යනවා රතු පාට ආලෝකයක් උස පිට කරන ගමන්
ඔය ආකාරයට 9 පාරක්, ඔය ආකාරයට 21 පාරක්, ඔය ආකාරයට වෙලාව තියෙන 108 වාරයක් කරන්න. හැමදාම අර වෙලාවේ කරන්න. ව්‍යාපාරය ආරම්භ කරන්න ඉස්සෙල්ලා ගෘහණියක් නම් එහෙම නැත්නම් වෙනත් රැකියාවක නිරත වන්නෙක් නම් කරන්න ඔබ බලාපොරොත්තු වූ ආකාරයට ඔබට ධනය ලැබෙන මාර්ගය ඒකාන්ත වශයෙන්ම විශ්වයෙන් විවෘත කළ දෙනවා මේ මුද්‍රාව, මේ චක්‍ර අභ්‍යාසය නිසා. එහෙනම් ආරාධනා කරනවා කොහෙරා මුද්‍රාව සමග මූලාධාර චක්‍රය ඇක්ටිව් කරනවා, බීජ මන්ත්‍රේ ලාම් මේ සියල්ල කරලා මාස 3කදී පස්සේ ඔබේ ප්‍රතිඵල අපිට කියන්න කියලා ආරාධනා කරන. නැවත මතක් කරන අපේ YouTube channel එක subscribe කරන්න. ඔබේ ආදරණීයයන්, ඔබේ හිතවතුන්, ඔබේ යාළු මිත්‍රාදීන්ට මේ පණිවිඩය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් සමුගන්නවා අදට අවසරයි ඔබ සැමගෙන්. ඔබ සැමට සුවපත් දිනයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. Ceylon Live.